කොහොමද ඔයාලට ඔන්න අපි හිතුවා ඕගොල්ලන්ට අපේ මේ පොඩි සිටි එක රැයට කොහොමද පේන්නේ කියලා වටයක් ගිහිලා පෙන්නන්න. මම මේ අපක් කැපුණා. मेरा भी मागे आल्सो मैं यागे तक कැපුණා. මගේ අතත් කැපිලා. ये पंच शो करा ये क्या हुआ या हुंद वीडियो करा है पा अदरवाइज मुक्का पंच මගේ හුවේ නෑ අට බලන්න උයන බෝඩ. ගේට්ටු වහලා යන්න. हरी बाय අපි දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ සිටි එකට. ඉතින් දැන් නම් කඩ ගොඩක් වහලා තියෙන. දැන් 8යි වෙලාව. මේ වෙලාව වෙනකොට සාමාන්‍යයෙන් කඩ වහනවා. භාගයට භාගයක් වහලා තියෙන. බලමු ටවුන් නාද ඇරලා තියෙන්නේ කියලා. වෙයි ටවුන් එකේ අනිත් පැත්ත නම් කඩ ඇරලා තිබ්බා. ये आपी आवा गोस्ट ट्री वागे දැන් මතක් වුණේ හෝම්වර්ක් එකක් තියෙනවා කොග්ලන්ට ගියක් හදන්න. पंजाब के बारे में बताइए कई किसी ने कमेंट किया කෙනෙක් අපෙන් ඇහුවා මට නම මතක නැහැ. එස් අකුරෙන් පටන් ගන්නවා. අහුවා පංජාබ් ගැන කියන්න කියලා. ඉතින් මම පංජාබ් ගැන කෙටියෙන් කියන්නම්. පංජාබ් කියලා නම හැදිලා තියෙන්නේ ගංගා පහක් එකතු වෙන හින්දා තමයි පංච නදී පංජාබ් කියන නම හැදෙන්නේ. එතකොට පංජාබ් වල ප්‍රධානම භාෂාව ලැන්ග්වේජ් එක පංජාබි. එතකොට ඉන්දියාවේ දැන් වෙන වෙන ප්‍රාන්තක් තියෙනවා. ඒකට ඒවට අදාළ භාෂාවල් තියෙනවා. පංජාබ් එකට පංජාබි භාෂාව තමයි. එතකොට මෙහි සික් අය වගේම හින්දු අය ඉන්නවා. වෙන වෙන ධර්මවල අයත් ඉන්නවා. ඒ පොඩ වශයෙන් තමයි ඉන්නේ. ඒතකොට ඉන්දියාවේ උතුරු බටහිර පැත්තට වෙන්න තමයි පංජාබ් පිටලා තියෙන්නේ. ඒතකොට පංජාබ් කියන්නේ ලොකු ප්‍රාන්තයක්. ඒකේ භාගයක් පාකිස්තානයට ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙහි කෑම බීම ගැන කියනවා නම් ඉතින් මක්කි රොටි කියලා කියන එක मक्की दी रोटी सरों दा साग කියලා කියන්නේ මේ බඩ ඉරිඟු පිටි වලින් හදන රොටියක්. ඒක මෙහි ෆේමස්. එතකොට ආලු කා පරාටා එන ඒවා. එතකොට බටර් चिकन. එතකොට මාදර ये तो पूरे इंडिया में है ज़्यादा वैसे फेमस वो ऐसे पटियाला पैग पटियाला शाही जुत्ती नहीं वो दूसरा है ना वो तंदूरी चिकन है ना එහෙම තියෙනවා. එතකොට මෙහි අය ගොඩාක් පැණි රස කන්න හරි ආසයි. ඒ වගේම මෙහි අයගේ මොනවාද නර්තනය. ඒ කියන්නේ අපේ උඩරට පහතරට සබරගම් එහෙම කියලා නැටුම් තියෙනවානේ. මෙහි ප්‍රධානම එක තමයි භංගඩා ඩාන්ස් එක. අර මෙහෙම කරලා ඩාන්ස් කරන්නේ පංගඩා. එතකොට ඒ වගේම පංජාබ් වල කට්ටිය ගැන කියනවා නම් ඒගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ෂිප් හරි ෆ්‍රෙන්ඩ්ලි කට්ටියක්. ඒ කියන්නේ කවුරු හරි ආවොත් එහෙම ආගම් සත්කාර හොඳටම කරන ජාතියක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හොඳට කන්න බොන්න දෙන. ඒගොල්ලෝ හරි සතුටුයි කෙනෙක්ට කන්න බොන්න දීලා. එතකොට හරි විනෝදයෙන් ඉන්න අය. වැඩිපුරම උත්සව තියෙන පැත්තක්. ඉතින් හොඳ කට්ටියක් ඉන්න පැත්තක් තමයි පංජාබ් කියලා කියන්නේ. පංජාබ් ගොඩක්ම මේ ගොවිතැන් වලට ප්‍රසිද්ධයි. ඉන්දියාවේ ගොවිතැන්ට සම්බන්ධ ලොකුම ප්‍රාන්තයක් තමයි පංජාබ් කියලා කියන්නේ. එතකොට තව කොහොම මොනවාද පංජාබ් ගැන කියන්න තියෙන්නේ? පංජාබ් වල බිහි වෙච්ච තරු අක්ෂේ කුමාර්, राजेश खन्ना, अक्षय कुमार, रणवीर कपूर के फैमिली, එයාගේ ෆැමිලි එක. ऋषि कपूर, रणधीर कपूर, राज कपूर, अमनीश पुरी, अक्षय कुमार मंगी. हाँ तो सारे दलविंदर सनी देओल, कपिल शर्मा. හැමෝම පංජාබ් ඉපදිච්ච අය. තව ගොඩක් ඉන්න අපි මේකේ භාගයක්. अभी ट्रैवल करने के हस्बैंड श्रीलंका के महात्या ඉතින් තව මොනවද මම කියන්න හිටියේ මම මතක නෑ.
මොකක් හරි කියන්නේ කිය මට මතක නෑ. කෝල් फेमस නෑ පංජාබ් क्रिकेट मैच वलीन पंजाब किंग है ना युवराज सिंह युवराज सिंह 6 छक्के मारे थे उसने 6 बॉल 6 सिक्सेस එතකොට ඒගොල්ලෝ තමයි पंजाब වල පිටපු किंग 11 पंजाब हार गए पर कोई फायदा नहीं. එතකොට पंजाब කියලා කියන්නේ හරි මේ විනෝදයට බර අය තමයි पंजाब වල ඉන්නේ හරි විහිළු එහෙම කටි තමයි එච්චර තමයි ඉතින් पंजाब ගැන කියන්න තියෙන්නේ. बहुत सारा कुछ ही पंजाब है बस ऐसे कह दो. और आधा पार्ट पाकिस्तान चला गया आधा हरियाणा आधा इधर. මෙහෙමයි භාගයක් පාකිස්තානට ගියා භාගයක් හරියානා වලට ගියා. එහෙම තමයි पंजाब. එතකොට බෝඩර්ස් වලින් දෙකක් 3 බෝඩර්ස් है ना पंजाब में पाकिस्तान के साथ था. पाकिस्तान එක්ක තියෙන ප්‍රධානම බෝඩර්ස් තුනයි दो हैं फेमस ज़्यादा. एक तो मुझे गए थे एक अमृतसर में है. එකක් අම්රසල් අනිත් එක අපි එක සැරයක් වීඩියෝ එකක් ගිහිල්ලා පෙන්නුවා බටෙන්ඩා මේ නම बठिंडा के आगे जा. බටෙන්ඩා ළඟ තියෙන එකක්. अगली बार ट्राई करेंगे हम कि आपको वाघा बॉर्डर दिखाए. वाघा बॉर्डर है नाम अगर अमृतसर आओगे तो. අම්රසල් වල තියෙන වාගා බෝඩර් එක ඊළඟට තියෙන. එන බෝඩර්ස් ෆේමස් දෙකක්. अब 2 ओपन है बाकी बंद है. අනිත් ඒවා ඔක්කොම වහලා. पंजाब से अलावा राजस्थान इधर उधर बहुत सारी. ඒක තමයි මේ और कौन सी वीडियो देखना चाहते क्या पार्ट अच्छा लगा आपको इस वीडियो में? ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මොන පාර්ට් එකද මේ අපි දැන් දාපු වීඩියෝ එකකින් හොඳ කියලා අහනවා. कमेंट करके बताइए. කමෙන්ට් කරලා කියන්න මේ අපේ සිටි එක ලංකාවේ මොන සිටි එක වගේද කියලා. दिलगुड़ वागे थे. දෙල්ගොඩ වගේද කියලා කියන්න. दिलगुड़ कितने लोगों को दिलगुड़ पता है? कौन कौन लोग दिलगुड़ गया है वहाँ पे? දෙල්ගොඩ हमारे सब्सक्राइबर में से कौन कौन दिलगुड़ गया है? ගයා නෙහි है. कौन कौन दिलगुड़ है? දෙල්ගොඩ ला हिंदी भूल गया मैं. දෙල්ගොඩ කවුද ඉන්නේ කියලා අහනවා අප්‍රෝ බලන අය. मम ඒක නම් දැන් වටයක් ඇවිදලම ගෙදර යන්න. हरी ටටස් කාලා පැන්නා. बोलते रहो तो कहा मैंने. हाँ हम दोनों ब्लॉग सॉरी මේ ඉතින් අපි යන ගමන් ඉන්නේ. हेलमेट ने හෙල්මට් නෑ හෙල්මට් ගන්න කියලා හැමෝම කියනවා දැන් गන්න ये यहाँ पे लोकल सिटी के हेलमेट कम है पर हाँ सेफ्टी के लिए जरूरी है. मैं आगे से ध्यान रखूँ. සිංහලෙන් කියන්න. मामदंड ओ न्यू हदला अंडर ब्रिज. දැන් සිංහල ක්ලාස් කරනවා ඉරිදට මේ සිංහල කතා කරන්න දැන්. ये यहाँ पे न्यू अंडर ब्रिज आवा. මේ और අපේ मैं මේ අන්ඩර් බ්‍රිජ් එක. नेक्स्ट टाइम මේ කියන්නේ අපේ අන්ඩර් බ්‍රිජ් එක. මේක අලුතින් හැදුවේ. पीछे भी दिखाइए कहाँ से आए हैं. මේ තියෙන කෑම කඩ. पीछे वो था गोल गोल बहुत अच्छा. चलो आप चलते हैं तेजी से. नेक्स्ट टाइम हम दांड हम हेलमेट दांड हरी. හෙල්මට් එක දාන්න කියලා හැමෝම කියනවා. हम दूर ही अंड वास्ते हेलमेट दांड वा. पर लोकल भी मुझे गर्मी लगती है. आगे जिम आवा आगे जिम අන්න ජිම් එකට ආවලු. එයාගේ ජිම් එක එයාගේ ජිම් එක නේ එයා යන ජිම් එක. ना ना आगे එයාගේ न्यू बस මේ स्टैंड තියෙන අලුතින් බස් ස්ටෑන්ඩ් එක හදනවා මෙහෙ ටිකක් ලොකු කරලා. මේ තාම හද තියෙන්නේ. ये ट्री लगाएंगे श्रीलंका वाले. ये श्रीलंकन ट्री මේ හදනවා. ලංකාවේ ගස් හදන්නලු මේ තියෙන්නේ. ලංකාවේ වගේ ගස් හදනවා කියලා කියන්නේ. वो ब्रिज पे जाएंगे अब हम वो ऊपर. आप अगर पॉलिटिक्स बन गया तो आप कैसे प्रजा को करते අපි අහමු එයාට දැන් සිංහලේ කතා කරවන්න එපා. ඉතින් අපි කියමු දැන් එයා ඡන්දෙ ඉල්ලුවොත් එහෙම කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ කියලා සිංහලෙන් කියන්න කියලා. කියන්න බලන්න. आगे आदरे प्रजाय होया के लवली वोट देंड को मामा हुंदाई रोड हदनवा ऑलरेडी हुंदाई पर उसको मैं तोड़ूंगा पहले. हुंदाई हदनवा और भी ज्यादा हुंदा होगा. वो पेट्रोल की टंकी ये
ඔන්න මේ තියෙන්නේ අපේ सीटी एक ये राइस जा रहा है देखा ना ट्रैक्टर में भर के, ये अलाउड नहीं है, हम कंप्लेन कर सकते हैं. මෙන්න මේ අන මේවා මේ තනිකර යන්නේ එක්කෝ මේ ආටා මොනවා හරි ඒව තමයි ගෙනියන්නේ බීදුවා නම් මනම් ඕක දැන් යන්න එපා කියලා තමයි කියලා තියෙන්නේ. 11 बजे के बाद जा सकते हैं. 11න් පස්සේ රෑ 11න් පස්සේ තමයි ඔය මේ ලොකු වාහන වලට ඔය යන්න පුළුවන්. මේ ඒත් කියන දේ අහන්න. ये डर गए लोग कि कंप्लेन करेंगे. ඔන්න බලන්න මේ පාර ළඟින්වත් යන්න බයයි. हरियर एक्सीडेंट है ना आगे वाला लगा लो.